මොනරාගල දිස්ත්‍රික්කයේ වැලියාය ග්‍රාමයේ මොරගල්කන්ද සුවිශාල කඳුපාමුල මෙම ඓතිහාසික ගල්ලෙන් විහාරය පිහිටා ඇත. මොනරාගල නගරාසන්නයෙන් ඇරඹෙන මෙම කඳුවැටිය කිලෝමීටර් ගණනාවක් උතුරු දෙසට විහිදී යමින් සීතා කන්ද, මයුරගිරි කන්ද, මාරගල කන්ද, ගලබැද්ද කන්ද, හබරරත්තාගල කන්ද ආදී කඳු රාශියක් මේ කඳුවැටිය අරඹයා නිර්මාණය වී තිබේ. මොනරාගල පොතුවිල් මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ ගමන් ගන්නා විට හමුවන වැලියාය කනිටු විදුහල ඉදිරිපිට දකුණු පසට ඇති මාර්ගයේ ඇරඹුමේ ඇති පුරාවිද්‍යා නාමපුවරෝ දැකගත හැකිය. එතැන සිට මීටර් 750ක් පමණ කඳු සහිත මාර්ගයේ ගමන් ගන්නා විට මෙම ස්ථානය හමුවේ. පියගැට පෙළ නැග මනස්කාන්ත පරිසරයක ඇවිද යන සංචාරක මනසකට ඉහළ චමත්කාර ජනක සිතුවිලි භුක්ති විඳීමේ අවකාශය සැලසෙයි. අතීතයේදී දළදා වහන්සේ මෙම ස්ථානයේ තැන්පත් කර තිබූ බවට ජනප්‍රවාදයේ සඳහන් වෙයි. අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගයේ දක්වා වාස්තු විද්‍යාත්මක ලක්ෂණ වලින් මෙම පුරාවිද්‍යා ස්ථානය අක්කර 40ක පමණ භූමි ප්‍රමාණයක පිහිටා ඇත. විහාරයේ පිවිසුම් දොරටුවට ඉහළින් මකර තොරණක් නිර්මාණය කර ඇත. එය අනෙකුත් විහාර මකර තොරණ සමග සසඳන කල තාක්ෂණයෙන් අඩු බවක් පෙන්නුම් කරයි. ඉදිරිපස විවෘත කොටසක් සහිතව අභ්‍යන්තරයේ විශාල වන ආකාරයට විහාරය නිර්මාණය කර ඇත. විහාරගේ වියන එනම් ලෙන් පෘෂ්ඨය සිතුවම් නිර්මාණය සඳහා සුදුසු පරිදි බදාම ස්තරයක් සකසාගෙන නිර්මාණය කර තිබේ. ව්‍යංචිත්‍ර නිර්මාණය සඳහා වර්ණ ලෙස කළු, සුදු, දුඹුරු, නිල්, රතු සහ කහ වර්ණය උපයෝගී කරගෙන ඇත. දිගින් අඩි 45ක් පමණ වන විහාරය පළලත් අඩි 35ක් පමණ වේ. ලෙන වටා බැඳි බිත්ති මගින් විහාරයක් ලෙස නිර්මාණය කිරීමට නිර්මාණකරුවා සූක්ෂම වී ඇත. විහාරගේ ඇතුළත සැතපෙන බුද්ධ ප්‍රතිමාවක්, හිඳි ප්‍රතිමා, දේව ප්‍රතිමා ආදියෙන් සමන්විතය. විහාරගේ ඇතුළත සහ පිටතින් නිර්මාණය කොට ඇති මූර්ති මෙන්ම චිත්‍රණය කර ඇති සිතුවම් දෙස බැලීමේදී ඒවා බොහෝසේ මහනුවර යුගයේ ආභාෂය දරයි. ප්‍රධාන ලෙන් විහාරයෙන් මදක් වම්පසට වන්නට ගමන් කිරීමේදී මයුරගිරි ලෙන් සංකීර්ණයේ දෙවන ප්‍රධාන ලෙන් විහාරය ලෙස සැලකෙන විහාර ගොඩනැගිල්ලක්ද හමුවේ. ලෙන් විහාරයට පිවිසෙන දොරටුව අභියස එක සමාන්තරව පිහිටුවා ඇති කවන්ද පිළිම දෙකකි. ඒවායෙහි ලක්ෂණ අතින් බෝධිසත්ව ප්‍රතිමාවන්ට වඩා සමීපය. විහාරයට ඇතුළු වෙන පියගැට පෙළ පාමුල ඇති සඳකඩ පහන සුවිශේෂී වේ. එහි මධ්‍යයේ පිපුණු නෙළුම් පුෂ්පයකි. විහාර මන්දිරය තුළ බුදු පිළිම රැසක් දක්නට ලැබේ. ඒවා සියල්ලම පාහේ නිදන් හොරුන් විසින් විනාශ කර ඇත. එම විහාරයට
වහල ලෙස නිර්මාණය වී ඇති ගල් පර්වතයේ ක්‍රිස්තු වර්ෂ 5 වන සහ 6 වන සියවස් නියෝජනය කරනු ලබන ශිලාලේඛනයකි. ඉන් ඉහළ ලෙන් සඳහා ගමන් කිරීමට සුදුසු ශිලාපිය ගැටපෙළක් නිමවා ඇත. ශිලාලේඛනයෙහි සවිනමයෙහි වාසය කරන කත නැමැත්තා විසින් පිය ගැටපෙළ කරවා පූජා කළ බව කියවේ. මෙම විහාර ගොඩනැගිලි අතර භාවනායෝගී භික්ෂූන් විසින් භාවිතයට ගන්නා ලැදැයි සැලකෙන ගල් ඇඳක් ලෙස නිර්මාණය වූවක් දෙවන ලෙන් විහාරයට පහළින් දක්නට ලැබේ. ඉපැරණි ධර්මශාලාවද මයුරගිරි පුරාවිද්‍යා ස්ථානයට තවත් විචිත්‍රවත් දසුනක් එක් කරයි. ජනී ජනයාගෙන් පිරී නොගිය අපවිත්‍ර නො වූ දැනුදු ස්වභාවික පරිසර පද්ධතියක හුස්ම පොදක පහස ලැබිය හැකි නිස්කලංක පුරාවිද්‍යා භූමිය සුරැකීම අප සැමගේ වගකීමයි.